හායි යාළුවනේ AP මොහිරිව් channel එකත් එක්ක එකතු වෙන ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාට ගෙනල්ලා තියෙන්නේ IMB ගේ 6.2ක් ලබාගත්ත ඉතාලි ෆැමිලි ෆැන්ටසි මූවි ගණයට අයිති වන The Invisible Boy කියන මූවි එක. ඉතින් අද ගෙනාපු මූවි එක බලන්න කලින් මම ඔයාට මතක් කරනවා ඔයා තාම අපේ AP මොහිරිව් channel එක subscribe කරලා නැති නිසා දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අද ගෙනාපු මූවි එක බලන්න. මේ AP movie review. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ බයිසිකලයක් පදින තරුණ ළමයෙක්. මොහු තමයි අද කතාවේ ප්‍රධාන චරිතය. මොහුගේ නම මිචෙල් ස්ටෙල්. මම ලේසියට මිචෙල් කියලා කියන්නම්. මිචෙල් මේ යන්නේ පාසලට. ඒ යද්දී ඔහු දකිනවා රෙදි සාප්පුවක දාලා තියෙන ඇඳුමක්. ඒ දිහා ටිකක් වෙලා බලන් ඉඳපු මිචෙල් ආයෙත් එතනින් පිටත් වෙනවා. එතනින් පිටත් වෙන මිචෙල් හොඟ කාලයක් තිස්සේ හිතෙන් ආදරය කරන ස්ටෙලාට පිටුපසින් ඉඳ ගන්නවා. මෙතනදී එකපාරම පන්තියට බාධා කරගෙන මිචෙල්ගේ අම්මා ජියෝනා පොලිස් නිලධාරිය පැමිණෙනවා. ඇය ඇවිත් තියෙන්නේ පාසලේ නැති වුණ ළමෙක් ගැන පවසන්න. ඔහු ගැන ආරංචියක් හම්බුනොත් පොලිසියට වහාම දැනුම් දෙන්න කියනවා. ඉතින් මෙහෙම කියලා ජියෝනා මෙතනින් පිටත් වෙනවත් එක්ක මිචෙල්ගේ නහයෙන් ලේ ගලන්න ගන්නවා. මිචෙල් එතනින් නැගිටලා පාසලේ වොෂ්රූම් එකට යනවා. එතනට මිචෙල්ගේ පන්තියේ චන්ඩි ටික ඇවිත් මිචෙල්ට පහර දීලා ඔහු ළඟ තියෙන සේරම සල්ලි දෙන්න කියලා උදුරලා ගන්නවා. මේ වුණ දෙයට දුකින් මිචෙල් ඉක්මනට ගෙදර යනවා. ගෙදර යන මිචෙල් ඔහු ඉතිරි කරගත්ත මුදල් කිහිපයක් අරගෙන පරණ බඩු තියෙන කඩේකට යනවා. මිචෙල් එතන මුදලාලිගෙන් සුපිරි වීරියෙකුගේ ඇඳුමක් ඕන කියනවා. ඔහුත් ඇඳුමක් මිචෙල්ට ලබා දෙනවා. නමුත් මිචෙල් ඒ ඇඳුමට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි මුදලාලි කියනවා මිචෙල්ට මේ ජපානයේ හිටපු සුපිරි වීරියෙකුගේ ඇඳුමක් කියලා. මිචෙල්ටත් අකමැත්තෙන් වුණත් ඒ මිලදී ගන්න වෙන එයා ළඟ වෙනිට වැඩි මුදලක් නැති නිසා. ඔහු ඒ ඇඳුමත් අරගෙන ගෙදර යනවා. මිචෙල් ඒ ඇඳුම අරගෙන තියෙන්නේ ස්ටෙලා ගෙදර පැවැත්වෙන සාදයට යන්න. මිචෙල් ඒ ඇඳුම ඇඳගෙන දුකින් ඉතින් එතනට ජියෝනා එනවා. මිචෙල්ගෙන් දුකින් ඉන්නේ ඇයිද කියලා අහනවා. මිචෙල් කියනවා මේ ඇඳුම ඇඳගෙන ඉන්නවා ස්ටෙලා දැක්කොත් මම මෝඩයෙක් කියලා හිතයි කියලා. ජියෝනා කියනවා ඔයා ඔය ඇඳුම ඇඳම ලස්සනයි කියලා. එහෙම කියලා මිචෙල්ගේ හිත හදලා සාදයට යනවා. මිචෙලුත් හිත හදාගෙන සාදයට යනවා. සාදයට යන මිචෙල් විනෝද වෙමින් ස්ටෙලා සමගද කතා කර කර ඉන්නවා. එතනදී එකපාරම පාසලේ චන්ඩි ටික මිචෙල් ස්ටෙලාගේ පස්සෙන් ගිය වීඩියෝ එකක් ප්ලේ කරනවා. ස්ටෙලා අහනවා ඔය වීඩියෝ එක ඔයාලට කොහෙන්ද හම්බුනේ කියලා. මිචෙල්ගේ බෑග් එකෙන් කියලා ඒ කට්ටිය කියනවා. ඉතින් මිචෙල්ගෙන් අහනවා ස්ටෙලා මේක ඇත්තක්ද කියලා. ඒ අහපු ගම මිචෙල් ලැජ්ජාවෙන් ස්ටෙලා ගෙදර තියෙන වොෂ්රූම් එකක් ඇතුළට ගිහින් දොර වහගන්නවා. මිචෙල් දොර වහගත්ත නිසා අර කරදරකාර ළමයි ටික ආයෙත් ඇවිල්ලා මිචෙල්ට කෑ ගහන ගමන් කියනවා ඉක්මනට දොර අරින්න කියලා. ඒත් මිචෙල් වෙච්ච දේ නිසා දුකින් එතන තියෙන කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කියනවා මාව කාටවත් පේන්නේ නැතුව ගියා නම් කියලා. එතකොටම ගෙදර කරන්ට් එක යනවා. ඒත් එක්ක මිචෙල් එතන පේන්නේ නැති වෙනවා. මිචෙල් එතන තිබ්බ ජනේලෙකින් පැනලා එතන තියෙන පාර දිගේ මිචෙල්ගේ ගෙදරට දුවගෙන යනවා. දුකින් ගෙදර ආපු මිචෙල් එයා ඇහැරෙන්නේ එයාගේ බල්ලා බොන්න සද්දෙට. එයා නැගිටලා මූණ හොද ගන්න වොෂ්රූම් එකට යනවා. ඒ ගිහින් දත් මදින්න දත් බුරුසුව අරගෙන කණ්ණාඩිය දිහා බලපුවම එයා දකිනවා එයා ඇඳගෙන ඉන්න ඇඳුමයි දත් බුරුසුව විතරයි පේන්නේ කියලා. ඒ නිසා හොඳටම කම්පැනියටපත් වුණ මිචෙල්ගේ කාමරයේ තියෙන කණ්ණාඩිය ළඟට ඇවිල්ලා එයාගේ ඇඳුම ගලවලා අයින් කරනවා. එතකොටම ජියෝනාත් කාමරයට එනවා. ජියෝනා අහනවා මිචෙල්ගෙන් ඔයා මොකද කරන්නේ කියලා. ජියෝනාට මිචෙල් කියනවා මාව පේන්නේ නැහැ කියලා. මිචෙල් ඒක විහිළුවකට කියන්නේ කියලා හිතලා මට ඔයාව පේනවා කියලා ජියෝනා කියනවා. එහෙම කියපු ජියෝනා මිචෙල්ගේ ඇඳෙන් ගිහිල්ලා නිදා ගන්නවා. මිචෙල් ඉක්මනටම ලියුමක් ලියනවා මම වේලාසනින් පාසලට ගියා කියලා. ජියෝනාත් ඒ ලියුම කියවලා මිචෙල්ගේ කාමරෙන් එළියට යනවා. එළියට ආපු ජියෝනා මිචෙල්ට ආයෙත් කෝල් එකක් ගන්නවා. මිචෙල් ෆෝන් එක ඉක්මනට ආන්සර් කරලා මම හොඳින් කියලා කියනවා. ඊට පස්සේ හොඳටම කලබල වෙලා ඉන්න මිචෙල් මුළු ඇඟම වැහෙන්න ඇඳුම් ඇඳගෙන පාසලට යනවා. පාසලට යනකොට මිචෙල් දකිනවා ස්ටෙලා වාහනයකින් ඇවිත් බහිනවා. ඔහු එතනින් යන්න ගතනකොටම මිචෙල් දකිනවා එයාට පොඩි කාලේ ඉඳන්ම කරදර කරන අර ළමයි ටික. එයාට ඕන වෙනවා එයාලට පාඩමක් උගන්වන්න. ඉතින් මිචෙල් ඇඳගෙන ඉන්න සේරම ඇඳුම් ගලවලා නිරුවතින් පාසල ඇතුළට යනවා. පන්තියට ගිහිල්ලා ඉගෙන ගන්නවා බලන් හිටපු මිචෙල් අර ළමයාගේ බෑග් එකෙන් පේන්ට් බෝල් තුවක්කුව අරගන්නවා. ඒක අරගෙන ටීචර් උගන්වන බ්ලැක් බෝඩ් එකට විදිනවා. ඒකෙන් හොඳටම කේන්ති ගිය ගුරුවරයා අර ළමයාව එක්කගෙන පිනාගේ ඔෆිස් එකට යනවා. ඊට පස්සේ මිචෙල්
ලැබුණු පිනා චාන්සිකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන ගෑන් ළමයිගේ බාත්රූම් එකට රිංගනවා. එතනදි ගෑන් ළමයි ඇඳුම් මාරු කරනවා මිචෙල් බලාගෙන ඉන්නවා. එතන හිටපු එක ගෑන් ළමෙක් එයාගේ තුවාලේ මිචෙල් ඉන්න පැත්තට වීසි කරනවා. ඒක මිචෙල්ගේ ඇඟට වැටෙන නිසා මිචෙල්ගේ ශරීරය පේන්න ගන්නවා. එතන ඉන්න ගෑන් ළමයෙක් එතකොටම තුවාලේ එතනින් ඇදලා ගන්නවා. ඒ නිසා මිචෙල්ගේ නිර්වත් ශරීරයේ මෙතන ඉන්න ගෑන් ළමයි සේරම දැකලා හයියෙන් කෑ ගහගෙන එතනින් එළියට දුවනවා. පහුවදා උදෑසන මිචෙල් පන්තියේ ඉඳගෙන ඉද්දී පන්තියට බස්ලි කියලා මනෝවෛද්‍යවරයෙක් පැමිණෙනවා. ඔහු ඇවිත් තියෙන්නේ මිචෙල්ගේ පන්තියේ යාළුවන් නිවසෙන් අතුරුදහන් වීම තරුණ ළමයිගේ සිතන විදිය වැරද්දක් කියලා දේශනයක් පවත්වන්න. මිචෙල් දේශනයට සවන් දීගෙන ඉද්දී ඔහුගේ අත් දිලිසෙනවා ඔහු දකිනවා. ඒවා නොපෙනී යනවා. මිචෙල් දැක්ක නිසා මිචෙල්ගේ වාසනාවටම පන්තියේ ඉවර වීමට සීනුව නාද කරන නිසා ඔහු අතුරුදහන් වෙන්න කලින් කවුරුත් දකින්න කලින්ම පන්තියෙන් එළියට එනවා. එළියට ආපු මිචෙල් මුළු ශරීරයම වසාගෙන ගෙදර එනවා. නිවසට ආපු මිචෙල් කාමරයට ගියාම එයාගේ නංගි ඉන්නවා දකිනවා. මිචෙල් නංගිට පහළට යන්න කියන නිසා නංගිත් පහළට ගියා වගේ මිචෙල්ගේ කාමරයේ දොර වහනවා. මිචෙල් ඒ නිසා එයාගේ ඇඳුම් ඉවත් කරන්න ගන්නවා. මිචෙල්ගේ නංගි දකිනවා මිචෙල්ව පේන්නේ නැහැ කියලා. ඒ නිසා ඇය කෑ ගහන්න ගන්නවා. මිචෙල් නංගිව ඉක්මනට සංසුන් කරලා කියනවා මට අර දුම නිසා නොපෙනී යන බලයක් හම්බුණා කියලා. ඒත් එක්කම අපිට ජියෝනව පෙන්නනවා. ඇය අතුරුදහන් වුණ ළමයි ගැන විමර්ශනය කරන ගමන් ඉන්නේ. එතනට බෙස්ලි කියන මනෝවෛද්‍යවරයාත් ඇවිත් ඉන්නවා. ඔහු කියනවා ළමයි අතුරුදහන් වුණේ නෑ කියලා. දැන් ඉන්න ළමයි ප්‍රවේගකාරී නිසා නිවසේ පැනලා යන්නේ නැති කියලා ඔහු කියනවා. ඊට පස්සේ ජියෝනා තම රාජකාරිය ඉවර කරලා ගෙදර එනවා. ජියෝනා ගෙදර ආවත් මිචෙල්ගේ ශරීරය තාම පේන්නේ නෑ. ගෙදර එන ජියෝනා ඇයගේ ෆෝන් එකෙන් කාත් එක්කදෝ කතා කර කර ඉන්නවා. ඒක මිචෙල් එතනින් දන් අහගෙන ඉන්නවා. ජියෝනා එතෙන්දි කියනවා මිචෙල්ව මං අරන් හදාගත්ත ළමෙක් කියලා. ඉතින් ඒ කතාවට දුක හිතුණ මිචෙල් ගෙදරින් එළියට ඇවිත් ගේ අසල තිබුණු ඔන්චිල්ලාවකට නැගලා පදින්න ගන්නවා. එතකොටම එතනට ඉස්ටෙලා එනවා. ඇය සිතන්නේ එතන ඉන්නේ හොල්මනක් කියලා. නමුත් ඉස්ටෙලා බය නොවන අතර ඇය මිචෙල්ගෙන් ඉල්ලනවා ඇයගේ හොඳම යාළුවා වෙනවද කියලා. මිචෙල් ඉස්ටෙලාට කියපු දෙයට හා කියන්න බිම hina මූණක් අඳිනවා. ඉස්ටෙලා නැවත හමුවෙමු කියලා එතනින් පිටත් වෙනවා. ඒත් එක්කම මිචෙල් දකිනවා මිචෙල්ව පේන්නේ නැති වුණත් කවුරු හරි ඔහු දෙස බලාගෙන ඉන්නවා. නමුත් ඔහු ටික වෙලාවකින් දකිනවා ඒ අන්ධ මිනිස්සෙක් කියලා. ඉතින් ඒ දේ වැඩිය ගණන් නොගත්ත මිචෙල් එදා රාත්‍රියේදී ඉස්ටෙලාගේ නිවසට ඇතුල් වෙනවා. ඉස්ටෙලා සතුටු වෙනවා අදෘශ්‍යමාන යාළුවෙක් ඇයට හම්බුන එකට. ඒ නිසා ඉස්ටෙලා මිචෙල්ව සිප ගන්නවා. එතකොටම පුදුනකොටම කාපියකා කියලා මිචෙල්ව පේන්න ගන්නවා. එතකොට මිචෙල්ගේ මූණ ඉස්ටෙලා දකී කියලා බය වෙලා එතනින් පැනලා ගෙදර යනවා. පසුව පෙන්නන්නේ ඉස්ටෙලා තනියම ජිම්නාස්ටික් පන්තියේ ප්‍රැක්ටිස් කරමින් ඉන්නවා. ඇයට එකපාරම සිහි නැති වෙන ඉදිකට්ටකින් ඇයට විදිනවා. ඇය නිසා ඇයව සිහිසුන්ව ඇද වැටෙනවා. වෙනත් තැනක අපිට මිචෙල්ව පෙන්නනවා. මිචෙල් හිතනවා ඉස්ටෙලාට ඇත්ත පවසන්න ඕන කියලා. එහෙම හිතපු මිචෙල් එයාගේ බල්ලවත් එක්කගෙන ඉස්ටෙලා ඉන්න තැනට එනවා. එතකොට මිචෙල් දකිනවා වෙස් මුහුණක් පැලඳගත්ත මිනිහෙක් ඉස්ටෙලාව පැහැරගෙන යනවා. ඒ නිසා මිචෙලුයි මිචෙල්ගේ බල්ලා මේ මිනිහයාට පහර දෙනවා. ඒත් මිචෙල්ටත් පහර දීලා අර මිනිහයා ඉස්ටෙලාව අරගෙන පැන ගන්නවා. මෙතන වුණ දේ නිසා පොලිසියෙන් ඇවිල්ලා පරීක්ෂණ කරලා දැනගන්නවා මෙච්චර දවසක් ළමයි අතුරුදහන් වුණේ පැහැරගෙන ගිහිල්ලා කියලා. එතකොටම අපිට ඉස්ටෙලාව පෙන්නනවා. එයා ඇහැරෙද්දින් එයාගේ ඔළුවට වයර් වගේක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොටම බෙස්ලි කියන මනෝවෛද්‍යවරයා පෙන්නනවා. ඔහු ඉස්ටෙලාගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. අපිට දැනගන්න හම්බෙනවා මෙච්චර දවසක් දරුවන් පැහැරගෙන තියෙන්නේ බෙස්ලි කියලා. ඉස්ටෙලාට පරීක්ෂණ වගේක් කරලා ඊට පස්සේ අයව සිරමැදිරියකට දානවා. එතන කලින් නැති වූ ඉස්ටෙලාගේ මිතුරන් දෙදෙනෙකුත් ඉන්නවා. ඊට පහුවදා මිචෙල් වෙරළක් අයිනේ ඉන්නවා අපිට පෙන්නනවා. හදිස්සියේ මෙතනට පහුවදා දැක්ක අර අන්ධ මිනිස්සයා ඇවිත් ඉන්නවා. ඒ මිනිස්සයා මිචෙල් ප්‍රශ්න අහන්නත් කලින් ඔහු පිළිතුරු දෙනවා නිකන් මිචෙල්ගේ මනස කියවන්න පුළුවන් වගේ. මිචෙල් ඔහු කවුද කියලා ඇසුව පාර ඔහු කියනවා මගේ නම ඇන්ඩරේජ් කියලා. ඒ වගේම මිචෙල්ගේ ඇත්තම තාත්තා කියලා. මිචෙල් ඇන්ඩරේජ් විශ්වාස කරන්නේ නැති නිසා ඔයා කියන්නේ බොරු කියලා ඇන්ඩරේජ්ට කියනවා. මිචෙල් ඇන්ඩරේජ්ව විශ්වාස කරන්නේ නැති නිසා ඇන්ඩරේජ්ගේ අතීත කතාව කියන්න ගන්නවා. මම ජීවත් වුණ රටට නාස්ටිකාව වලින් පහර දෙන්න කලින් නම් මම රුසියාවේ ජීවත් වුණ සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි නාස්ටිකාව වලින් පහර දුන්න නිසා බොහෝ මිනිසුන් මිය ගියා.
ඒත් තවත් පිරිසක් ශරීරයේ වෙනස්කම් එක්ක DNA නිසා විකෘති මිනිස්සුන් බවට පත් වුණා. ඔවුන්ට පියාසර කරන්න, ටෙලිපැති වෙන්න, නොපෙනී යන්න පුළුවන් අධිමානසික බල හම්බුණා. මේ අය විශේෂ පුද්ගලයන් කියලා නම් කරා. එයාලා මිනිස් ආයුධ විදියට භාවිතා කරන්න හමුදාව විසින් කඳවුරු වලට රැගෙන ගියා. හමුදාව විසින් කඳවුරු වලට රැගෙන ගිය අයව එයාලගේ හැකියාවන් උවමනාවටත් වැඩියෙන් පාවිච්චි කරන්න ගත්තා. ඒ නිසා උන්ගේ බලය වැඩියෙන් පාවිච්චි කරන නිසා ඒ අය දුර්වල වෙන්න ගත්තා. ලොකු ආබාධයකට පත් වුණේ අන්දරීච් මිචල්ගේ අම්මටත් හැර අනිත් හැමෝම වඳභාවයට පත්විච්ච එක. ඒ නිසා නව විශේෂ හැකියාවන් තියෙන කට්ටිය බිහි කරන්න බැරි වුණා. ඒත් ඔවුන් දෙන්නා විතරක් පළමු විශේෂ දරුවව බිහි කරා. නමුත් දරුවා ඉපදුණු ගමන්ම ඔවුන් ඇවිත් දරුවව රැගෙන ගියා. ඒ නිසා ඉතින් දෙමව්පියෝ දෙන්න තීරණය කරා මිචල්ව අරගෙන පැනලා යන්න. පැනලා යන වැඩේ සාර්ථක වුණ නමුත් හමුදා කඳුරේ අය දෙන්න පස්සේ ලුහු බඳින්න ගත්තා. ඒ මිචල්ගේ තාත්තට මනස කියවන්න පුළුවන් වගේම මිචල්ගේ අම්මට නොපෙනී යන්න පුළුවන් හැකියාවක් නිසා. ඒත් මිචල්ව අරගෙන ඇන්ඩරීච්ච පැනගන්න පුළුවන් වුණත් මිචල්ගේ අම්මව හමුදාවේ අය විසින් මරා දැම්මා. මේ නිසා මිචල් මම සමග ඉන්න එක ආරක්ෂිත නැති නිසා ජියෝනාගේ මනස කියවලා ඇය හොඳ කෙනෙක් කියලා දැනගත්ත නිසා මිචල් ජියෝනාගේ දොර ඉස්සරහෙන් තිබ්බා. දැන් ඒ විශේෂ ළමයා නගරේ ජීවත් වෙනවා කියලා දැනගෙන හමුදා කඳවුරේ පුද්ගලයන් ඒ නිසා ළමයිව පැහැරගෙන ගිහින් ඒ ළමයි විශේෂද කියලා පරීක්ෂා කරනවා. මිචල් සැබෑ කතාව අහලා පුදුම වුණත් මිචල් ඔහු කියන දේ විශ්වාස කරන්නේ නෑ. නමුත් ඇන්ඩ්‍රිච් පවසන්නේ අපිට ඒ තරම් කාලයක් නෑ කියලා. මොකද එතන ඉන්න දීවරයෙක් ඇන්ඩ්‍රිච් ගැන සැක සහිතයි කියලා හිතලා දැන්ටමත් පොලිසියට කෝල් කරලා තියෙන නිසා ඇන්ඩ්‍රි මිචල්ගේ ශරීරය සමග නොපෙනී යන ඇඳුමක් මිචල්ට දෙනවා. ඊට පස්සේ මාළු අල්ලන කෙනාගේ මතකයද නැති කරලා දානවා. ටික වෙලාවකින් බෙස්ලි පොලිසියත් එක්ක එතනට එනවා. ජියෝනා බෙස්ලිට කියනවා මිචල් හදාගත්ත දරුවෙක් කියලා. බෙස්ලි විශ්වාස කරනවා විශේෂ දරුවා මිචල් කියලා. ඔහු මිචල්ව ගෙදර රැගෙන යනවා. ඔවුන් දෙදෙනා ගෙදර ආපුවම මිචල් දකිනවා බෙස්ලිගේ අතේ තුවාලයක් තියෙනවා. ඒ මිචල් තුවාලය දැකලා තහවුරු කරගන්නවා ටෙලාව පැහැරගද්දි මිචල්ගේ බල්ලා සපා කාපු තැන කියලා. මිචල් බෙස්ලි දිහා සැකෙන් බල්ලා එතනින් පැනලා දුවනවා. ඒත් බැස්ලි හැම දොරක්ම ලොක් කරලා තියෙනවා මිචල්ව පැහැරගන්න. මිචල් එතන තියෙන කාමරයට දුවලා ගිහිල්ලා ඔහු ඇඳගෙන ඉන්න ඇඳුම් ගලවලා බැස්ලිට පේන්නේ නැතුව යනවා. බැස්ලි මිචල් පස්සෙන් පැන්නුවත් මිචල්ට එතනින් පැනගන්න පුළුවන් වෙනවා. එතනින් පැනලා යනකොට මිචල් දකිනවා නිතරම ඔහුට කරදර කරන අයිවන්ව. මිචල් ඔහුගේ බයිසිකලයට නැගලා ඉක්මනට මෙතනින් පැනගමු කියනවා. අයිවන්වත් බයික්කෙන් වේගෙන් පිටත් වෙනවා. අයිවන් වගේම මිචල් ආරක්ෂිත තැනකට ආපුවම අයිවන්ට මිචල් ගැන ඇත්ත කියනවා. අයිවන් පන්තියේ පැහැරගෙන ගිය මිතුරන් ගැනද මිචල් එවල කියනවා. මේ අතරේ සිවිලේ මේ හුලං කවුලුවත් දකින ඉස්ටෙලා යාළුවෝ දෙන්නගේ කර උඩට නැගලා එතනින් එළියට එනවා. ඊට පස්සේ ඉස්ටෙලා ආරක්ෂකයන්ට පේන්නේ නැති වෙන්න සැඟවිලා ලයිට් එකක් ළඟට යනවා. ඉස්ටෙලාගේ අදෘශ්‍යමාන මිතුරා ඔහු හොයාගෙන එන බව දන්න නිසා ලයිට් එකෙන් සිනහ මූණක් හදලා ඒක අහසට එල්ල කරනවා. මිචල් ඒ සිනහ මූණ දකින අතර ඉස්ටෙලා ඉන්න තැන කීමට උත්සාහ කරන බව මිචල් දැනගන්නවා. මිචල් සහ අයිවන් ඒ ලැබුණු එගිය පස්සේ යන්න ගන්නවා. නමුත් ඔවුන් එතනට එනකොටම ආරක්ෂකයෝ ඉස්ටෙලාව අල්ලගන්නවා. මිචල් එතනට ඇතුළට යනකොටම අයිවන් එයාගේ පේන්ට් බෝල් තුවක්කුවෙන් පවර් සප්ලයි එකට වෙඩි තියලා කරන්ට් එක නැති කරනවා. මේත් එක්කම මිචල්ව හොයාගෙන ජියෝනා ඇන්ජරි එනවා. ඒක බෙස්ලිගේ මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒත් එක්කම මිචල් ඇතුළේ ඉන්න මුරකාරයෙකුටත් පහර දෙනවා. මුරකාරයාගේ තුවක්කුව අතට අරගෙන ඉස්ටෙලාවයි අනිත් පිතුරන් දෙන්නවයි සිර කරලා තියෙන කාමරේ දොර අරින්න කියලා තුරු මුරකාරයාට තර්ජනය කරනවා. මිචල් ඉස්ටෙලාවයි අනිත් මිතුරන් දෙන්නවයි එළියට අරගෙන මුරකාරයෝ දෙන්න කාමරයට ඇතුළට දාලා දොර ලොක් කරනවා. ඊට පස්සේ මිචල් ඉස්ටෙලාවයි එයාගේ යාළුවෝ දෙන්නයි පුදුම කරලා එයා මිචල් කියලා වෙස් මූණ ගලවනවා. මෙතෙන්දි පිරිමි ළමයිට එතනින් පැනගන්න ඕනේ වුණත් ඉස්ටෙලාට ඕන වෙනවා වෙනත් කාමරයක සිර කරලා ඉන්න මහලු මිනිසෙක්ව බේරගන්න. මිචලුයි ඉස්ටෙලායි අර මහලු මිනිස්සයා බේරගන්න ගියත් ඉස්ටෙලා මිචල්ව මුරකාරයන්ට අල්ලලා දීලා
එයාගේ පැත්තට තුවක්වත් දික් කරනවා. එතකොටම ස්ටෙලාව සිහිය නැතිව බිමට වැටෙනවා. ඒත් සමගම ස්ටෙලාට පිටුපසින් හිටපු මහලු මිනිස්සයා කතා කරන්න ගන්නවා. ඔහුට මනස කියවන්න පුළුවන් බලයක් තියෙනවා කියලා මිචෙල් දැනගන්නවා. ඔහු මිචෙල්ව මෙතනට ගෙන්න ගන්න බැස්ලි වගේම ස්ටෙලාව යොදාගත්තා කියලා කියනවා. ඊට පස්සේ ඔහු සබ්මැරීනයත් ගොඩබිමට ගෙන්න ගන්නවා. ඒකට මිචෙල්වයි ස්ටෙලාවයි දාගෙන ඒ දෙන්නවත් අරගෙන මුහුදට යනවා. ජියෝනයි ඇන්ජරී එතන්ට ඇවිත් අයිවෙන්න හම්බෙනවා. ඔවුන් දැනගන්නවා තප්පර කිහිපයකින් ගොඩනැගිල්ල පුපුරලා යනවා කියලා. ඔවුන් ඉක්මනින් පැහැරගත්ත ළමයි දෙන්නවයි බැස්ලිවයි බේරගන්නවා. එතකොටම ඇන්ජරී බැස්ලිගේ මනස කියව්වත් කවුරුහරි බැස්ලිගේ මනස පාලනය කරනවා කියලා දැනගන්නවා. ඒ නිසා ඔවුන් එතනින් ඉක්මනින් පිටත් වෙනවා. ඒ සමගම ගොඩනැගිල්ල කෑලි කෑලි වලට පුපුරලා යනවා. නැවත සබ්මැරීන් එක පැත්තට එනකොට මිචෙල් එයාගේ අනිත් බලය වෙන ටෙල්කයිනිස් බලය ගැන දැනගෙන සබ්මැරීනය විනාශ කරන්න ගන්නවා. මිචෙල්ගේ බලය පාවිච්චි කරලා එතන ඉන්න මැරයෝ විනාශ කරලා දානවා. මිචෙල් ස්ටෙලාවත් බේරගෙන මුහුදු වෙරළට එනවා. එතන ගොඩක් මිනිස්සු ඔවුන් එනකම් බලාගෙන ඉන්නවා. මිචෙල් ඔහුගේ බලය පෙන්නමින් එතනින් එකපාරම නොපෙනී ගිහින් ස්ටෙලා ගාවින් මතුවෙනවා. ඒත් සමගම ඇන්ජරී කියනවා හැමෝගෙම මතකය මකලා දාන්න ඕන කියලා. නැති වුණොත් මේ නිසා නැවතත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොටම මිචෙල්ව ස්ටෙලාව බදාගෙන සිප ගන්නවා. ඇන්ජරී මිචෙල්ට කියනවා එයා ආපහු ඇවිත් හැමෝගෙම මතකයන් මකලා යනවා කියලා. එතකොටම සියලු දෙනා සාමාන්‍ය මිනිස්සු බවට පත් වෙනවා. එතකොටම වෙනත් දර්ශනයකින් පෙන්නනවා මැරුණා කියලා හිතපු මිචෙල්ගේ අම්මා ආයෙත් ජීවත් වෙනවා කියලා. එදා ගැටුමින් තුවාල ලැබුවත් ඇය මිය ගිහින් නැති අතර හමුදා කඳුරේ අයත් සමග සටන් කරලා එහි පාලනය ඇය අතට අරගෙන තියෙනවා. ඒ නමුත් ඔවුන් දෙස විකාරයි විදියට බලන සාමාන්‍ය මිනිස්සුන්ට ඇය වෛර කරනවා. අවසානයේදී මුරකාරයෙකු ඇයට කියනවා මිසෙල්ව අහිමුණා කියලත් ඒත් මිසෙල්ගේ නියුන් සහෝදරිය නටාෂා ඉන්න තැන හොයාගත්තා කියලා. එතකොටම ඇන්ජරී ළමයි දෙන්නෙක් එක්ක පැනලා ගියා කියලා අතීත සිදුවීමක් පෙන්නනවා. මිචෙල්ගේ නියුන් සහෝදරිය නටාෂා මොරොක්කෝවේ කොතන හරි ජීවත් වෙනවා කියලා මුරකාරයෙක් මිචෙල්ගේ අම්මට කියනවත් එක්ක අදගෙන ආපු කතාව මෙතනින් ඉවර වෙනවා. ඔයාලට අදගෙන ආපු කතාව ගැන මොකද හිතෙන්නේ? ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අපේ AP Movie Review channel එක subscribe කරන්න කියන ගම මේ වගේම සුපිරි කතාවකින් හම්බෙනකන් අදට මම යනවා. මේ AP Movie Review